අපි විනාඩි 10කින් විතර සමගාමී සමීකරණ ගැන ඉගෙන ගමු. ඉස්සෙල්ලාම අපි සරල සමීකරණයක් කියන්නේ මොකක්ද කියලා ඉගෙන ගමු. දැන් x ධන 5 සමානයි 8යි කියලා තිබ්බා කියලා හිතන්න. මේක සමීකරණයක්. මේකේ තියෙන්නේ නොදන්නා පද එකයි. ඒ තමයි මේ x. එතකොට මේ සමීකරණේ x ගේ උත්තරේ හොයන්න නම් x මේ සමාන ලකුණෙන් මේ පැත්තේ තනි කරගන්න මම මේ ධන 5 අයින් කරනවා. ඒ ධන 5 අයින් කරන්න දෙපැත්තටම ඍණ 5ක් දානවා. මොකද සමීකරණයක එක පැත්තකට දෙයක් කරනවා නම් අනිත් පැත්තටත් ඒ දෙයම කරන්න ඕන නිසා. එතකොට මේ ධන 5 අයින් කරන්න මම දෙපැත්තටම ඍණ 5ක් දානවා. මේ පැත්තෙනුත් 5ක් අඩු කරනවා. මේ පැත්තෙනුත් 5ක් අඩු කරනවා. එතකොට මේ ධන 5ට ඍණ 5 කැපිලා x සමානයි 8න් 5ක් අඩු වුණාම 3යි කියලා එනවා උත්තරේ. එතකොට මේ වගේ සරල සමීකරණයක ඒ කියන්නේ නොදන්නා පද එකක් අඥාත පද එකක් තියෙන සමීකරණයක් පහසුවෙන් විසඳන්න පුළුවන්. හැබැයි දැන් මේ වගේ සමීකරණයක් ගැන හිතන්න. x ධන y සමානයි 8 කියලා තියෙනවා. දැන් මේ සමීකරණේ x ගේ උත්තරේ හොයන්න ඕන වුණොත් මේ y අයින් කරන්න මම දෙපැත්තටම ඍණ y දාපුවාම මේ පැත්තට යනවා 8 ඍණ y කියලා. මේ y මේ පැත්තට අරන් ගිහලා අඩු කරනවා කියලා හිතුවත් පහසුයි එක තේරුම් ගන්න. එතකොට ධන 1 කියලා හැ පැත්තට ඍණ වෙනවා 8න් අඩු කරනවා y. දැන් අපිට ප්‍රශ්නයක් තියෙනවා. මේ x ගේ උත්තරේ හොයන්න නම් මේ 8න් අඩු කරන්න ඕනේ y ගේ අගය අපි දැනගන්න ඕනේ. y කියන්නේ කීයක්ද කියලා අපි තාම දන්නේ නැහැ හැබැයි. අඥාත පදයක් නිසා යා. එතකොට y කියන්නේ 8න් අඩු කරන්නේ කීයක්ද කියලා දන්නේ නැති නිසා අපිට x ගේ උත්තරේ හරියටම මේකයි කියලා කියන්න බෑ. කිසියම් අගයක් ගන්න බෑ අපිට. ඒ හින්දා මේ වගේ අඥාත පද දෙකක් තියෙන සමීකරණ අපිට මේ වගේ එක සමීකරණයක් පාවිච්චි කරලා විසඳන්න බෑ. ඒකට අපිට තවත් සමීකරණයක් අවශ්‍ය වෙනවා මේ අඥාත පද දෙකම හරි එකක් හරි අඩංගු වෙන. එතකොට මං ගත්තොත් මෙහෙම එකක් මං උදාහරණයක් මෙතන ලියාගත්තා මේ වගේ සමීකරණයක් ගැන හිතන්න. මෙන්න මේ සමීකරණේ තියෙනවා මෙතන සමීකරණ යුගලක් තියෙනවා. එකක් තමයි x ධන y සමානයි 8 අනිත් එක x ඍණ y සමානයි 4. මම මේ සමීකරණ දෙක 1 2 කියලා නම් කරගන්නම්. මේ සමීකරණේ 1 මේ සමීකරණේ අංක 2. එතකොට අපි සාමාන්‍යයෙන් මේ වගේ සමීකරණ වලට තමයි කියන්නේ සමගාමී සමීකරණ කියලා. එතකොට මෙතන තියෙනවා මේ පළවෙනි සමීකරණේ අඥාත පද දෙකක් තියෙනවා. දෙවෙනි සමීකරණෙත් ඒ අඥාත පද දෙකම තියෙනවා. එතකොට මේ සමීකරණ දෙක සමගාමී විදියට විසඳලා අපිට x වලයි y වලයි උත්තරේ වෙන වෙනම හොයාගන්න පුළුවන්. එතකොට කොහොමද මේක කරන්නේ? මේක කරනකොට අපි මුලින්ම කරගන්න බලන්න ඕනේ මේ සමීකරණ දෙකෙන්ම එක නොදන්නා පදයක් පැත්තකට අයින් කරලා දාන්න ඕනේ. මොකද යාව අයින් කරගත්තට පස්සේ අපිට මුලින්ම මං කියලා දුන්නා වගේ සරල සමීකරණයක් එනවා. ඒ කියන්නේ මෙන්න මේ වගේ x විතරක් අඩංගු වෙන සමීකරණයක් හරි y විතරක් අඩංගු වෙන සමීකරණයක් හරි එනවා. එහෙම කරන්ඩ අපි එක්කෙනෙක්ව අයින් කරන්න ඕනේ මේ සමීකරණ දෙකෙන්ම. මම පොඩි වැඩක් කරනවා මේකෙදි. ඔයාලට පේනවා මෙතන තියෙනවා ධන y මෙතන තියෙනවා ඍණ y. මම මේ සමීකරණ දෙකම එකතු කරොත් මේ සමීකරණ දෙකම පල්ලෙහාට එකතු කරොත් එහෙම x ට x එකතු වෙද්දි 2x මෙතන ධන y ට ඍණ y එකතු වෙද්දී ධන y ඍණ y කියන්නේ ප්‍රතිවිරුද්ධ ලකුණු තියෙන අය නිසා ධන y ට ඍණ y සුළු වෙලා යනවා. එතකොට ධන y ට ඍණ y කැපුණාම අය y පද නැහැ. මේ පැත්තේ දැන් සමාන ලකුණෙන් දකුණු පැතිත් එකතු වෙනවා. මේ පැත්තේ වම් පැති එකතු කරා මේ පැත්තේ දකුණු පැති එකතු වෙනවා 8යි 4යි 12යි කියලා. දැන් ඔයාලට පේනවා මෙතන මේ තියෙනවා 2x සමානයි 12යි. ඒ කියන්නේ x දෙකෙන් ගුණ කරපුවාම උත්තරේ 12යි. මම මේ x තනි කරගන්න ඕනේ. x ගේ උත්තරේ ඕන නිසා මම ඒකින්ද අර 2 අයින් කරන්න මම මේ දෙපැත්තම දෙකෙන් බෙදනවා. දෙකෙන් ගුණ කරලා තියෙන හින්දා තමයි දෙකෙන් බෙදලා යාව අයින් කරේ. හරි. එතකොට මේ දෙකට මේ දෙක කැපෙනවා x සමානයි 12 දෙකට බෙදුනාම 6ක් කියලා x වල උත්තරේ එනවා. හරි. දැන් අපි x වල උත්තරේ හොයාගත්තා. ඔයාලට පුළුවන් මේ x වල උත්තරේ ගිහිල්ලා මේ පළවෙනි හරි දෙවෙනි හරි කැමති සමීකරණයකට ආදේශ කරන්න. එතකොට මම ආදේශ කරනවා පළවෙනි සමීකරණයට. එතකොට එකට x ආදේශ කරනවා. එතකොට x වෙනුවට දානවා මම 6 එකතු කිරීම y සමානයි 8යි කියලා එනවා. හරි. දැන් මේ y තනි කරගන්න ඕනේ y ගේ උත්තරේනේ ඕනේ. මේ තියෙන්නේ ධන 6. මේ ධන 6 එහා පැත්තට අරන් යද්දි ඍණ 6 වෙනවා. 8 ඍණ 6 8 ඍණ 6 කියලා කියන්නේ y වල උත්තරේ එනවා අපිට 8න් 6ක් අඩු වුණාම 2යි කියලා. අන්න ඒ විදිහට තමයි සමගාමී සමීකරණ යුගලක් විසඳන්නේ. මොකද්ද සරලවම වෙන්නේ? සමගාමී සමීකරණ යුගලයේ තියෙන නොදන්නා පද දෙකෙන් එකක් මුලින් අයින් කරලා එකක උත්තරේ හොයාගන්නවා. ඒ හොයාගත්ත උත්තරේ සමීකරණයකට ආදේශ කරලා අනිත් නොදන්නා පදයේ උත්තරෙත් හොයාගන්නවා. අපි තව ගානක් බලමු. මෙන්න මේක. මේකෙත් මම මේක පළවෙනි සමීකරණය මේක දෙවෙනි සමීකරණය කියලා නම් කරගන්නම්. මෙතනදී පොඩි දෙයක් තියෙනවා. මම මේ සමීකරණ දෙක එකතු කරත් එහෙම වැඩක් නැහැ. එකතු කරොත් වැඩක් නැත්තේ ඇයි? කවුරුත් කැපිලා යන්නේ නැහැ. මෙතන තියෙන 2x ඒකට x එකතු වෙද්දි 3x. මෙතන තියෙනවා ධන y ඒකට තව ධන 2y එකතු වෙද්දි මෙයාලා එකම ලකුණු තියෙන කට්ටිය. එතකොට එකට එකතු වෙනවනේ. y ට 2y එකතු වෙද්දි 3y වෙනවා.
එතකොට ආපහු එන්නේ නොදන්නා පද දෙකම තියෙන සමීකරණයක්. ඒකට මම මෙහෙම වැඩක් කරනවා. මම මේ පළවෙනි සමීකරණ දෙවෙනි සමීකරණය මම දෙකෙන් ගුණ කරනවා. දෙවෙනි සමීකරණයම ගුණ කරනවා දෙකෙන්. එතකොට මොකද වෙන්නේ? මේකේ තියෙන මේ හැම පදයක්ම පද 3යිනේ තියෙන්නේ. මේ හැම පදයක්ම දෙකෙන් ගුණ වෙනවා. x දෙකෙන් ගුණ වෙනකොට 2x වෙනවා. 2y දෙකෙන් ගුණ වෙනකොට 4y වෙනවා. 11 ඒවා දෙකක් 22යි. මේක අලුත් සමීකරණයක් ඉඳ මම ඒක අංක 3 කියලා නම් කරගන්නවා. දැන් ඔයාලට පේනවා මේ පළවෙනි සමීකරණෙත් තියෙනවා 2x. දෙවෙනි සමීකරණෙත් තියෙනවා 2x. ඒ දෙන්නම එකම අගයක් තියෙන, ඒ කියන්නේ මේ x ගේ පදේ සංගුණකේ. x පදේ සංගුණකේ එකම අගයක්. සංගුණකය කියලා කියන්නේ x ට ඉස්සරහින් තියෙන සංඛ්‍යාව. මෙන්න මේ සංගුණකයේ මෙතනත් 2, මෙතනත් x වල සංගුණකයේ 2. ඒ හින්දා මම මෙහෙම වැඩක් කරනවා. මේ දෙන්නගෙම ලකුණු ධනයිනේ. මේ දෙන්නම මෙයත් ලකුණ ධනයි, මෙයාගෙත් ලකුණ ධනයි. මම මේ දෙන්නව අයින් කරන්නේ අඩු කරලා. මොකද දැන් හිතන්නකෝ 5 කියලා එකක් සංඛ්‍යාවක් තියෙනවා. අයෙත් 5 කියලා සංඛ්‍යාවක් තියෙනවා. මේ දෙන්නම ධනනේ. ලකුණු නැහැ කියන්නේ යාලා ධනනේ. එතකොට මෙයාලව අයින් කරන්නේ කොහොමද? අපි මෙතන මෙයාලා හිස් කරන්නේ කොහොමද? අපි අඩු කරනවා. අඩු කරලානේ එකම කට්ටියක් අඩු කරපුවාමනේ බිඳුව වෙන්නේ. එහෙනම් මම මේකෙදි කරන්නේ තුන්වෙනි සමීකරණයෙන් පළවෙනි සමීකරණේ අඩු කරනවා. මේ අපි හොයාගත්ත තුන්වෙනි සමීකරණයෙන් පළවෙනි සමීකරණේ අඩු කරනවා. පැහැදිලි වෙන්නත් එක්ක මම සරලව ලියන්නම්. තුන්වෙනි සමීකරණයෙන් අඩු කරනවා පළවෙනි සමීකරණය. එතකොට 3 වම් පැත්තේ තියෙන්නේ මොකද්ද? 2x ධන 4y. ඒකෙන් අඩු කරනවා. අනිවාර්යෙන් අඩු කරන්න ඕනේ වරහණක් දාලා. මොකද මෙන්න මේ පද දෙකම අඩු වෙන්න එපේ. එතකොට 2x ධන y. මේ තුන්වෙනි සමීකරණේ වම් පැත්තෙන් පළවෙනි සමීකරණේ වම් පැත්ත අඩු වෙනවා. 2x ධන 4y වලින් අඩු වෙනවා 2x ධන y. දැන් අපි දකුණු පැතිත් ඒ විදිහට අඩු කරමු. මේ 22කින් අඩු වෙනවා 13. 22කින් අඩු වෙනවා 13. එතකොට මෙතන 2x ධන 4y මෙතන ඍණ ලකුණෙන් මේ දෙකම ගුණ වුණාම ඍණ 2x ඍණයි ධනයි ඍණ y සමානයි 22කින් 13ක් අඩු කරපුවාම 13 ඉඳලා 20ට 7යි 7යි 2යි 9යි. එතකොට මෙතන බලන්න මේන් තියෙනවා ධන 2x. මේ තියෙන්නේ. මෙතන තියෙනවා ඍණ 2x. ප්‍රතිවිරුද්ධ කට්ටිය. එතකොට ප්‍රතිවිරුද්ධ කට්ටිය, ඒ කියන්නේ ලකුණු ප්‍රතිවිරුද්ධ කට්ටිය කැපිලා යනවා. ධන 2x ට ඍණ 2x සුළු වෙලා යනවා. මෙතන තියෙනවා ධන 4y, මෙතන තියෙනවා ඍණ y. දැන් මෙතනත් ප්‍රතිවිරුද්ධ කට්ටිය තියෙන්නේ. ධන 4y ඍණ y තියෙනකොට ධන 4ෙන් ඍණ y එකක් අඩු වෙනවා. එතකොට මේ ඍණ y එකට මෙතනනුත් ධන y එකක් කැපිලා යනවා. මෙතන තියෙන්නේ ඍණ 1y, මෙතනනුත් ධන 1y කැපිලා යනවා. ඍණයි ධනයි කැපිලා යන හින්දා. එතකොට මෙතන ඉතුරු වෙන්නේ 3y සමානයි 9යි කියලා. මම මේ දෙපැත්තම දැන් 3ෙන් බෙදනවා. මේ පැත්තත් 3ෙන් බෙදනවා, මේ පැත්තත් 3ෙන් බෙදනවා. මොකද y තනි කරගන්න ಗುಣ කරලා තියෙන 3 අයින් කරන්න. මේ 3ට මේ 3 එතකොට කැපිලා යනවා. y සමානයි 9 3ෙන් බෙදෙද්දි 3යි කියලා එනවා. හරි. දැන් අපි ඕන් එකක උත්තරේ හොයාගත්තා. දැන් ඒක අරන් ගිහිල්ලා ඔයා කැමති සමීකරණයකට ආදේශ කරන්න. මම මේ දෙවෙනි සමීකරණයට ආදේශ කරනවා. 2ට y ආදේශය. එතන තියෙන්නේ දෙවෙනි සමීකරණේ තියෙන්නේ x ධන 2y සමාන 11යිනේ. x ධන 2y කියනකොට y වෙනුවට දානවා 3. සමානයි 11යි. x ධන 2y සමාන 11යි. එතකොට x ධන 2යි 3යි දෙවරක් 3 6 සමාන 11. දැන් මේ y x තනි කරගන්න මම මේ ධන 6 මේ පැත්තට අරන් ගිහලා අඩු කරනවා. 11න් අඩු කරනවා 6ක්. ධන 1 නැහැ පැත්තට ඇදි ඍණ වෙනවා. එතකොට x සමානයි කියලා එනවා. 11න් 6ක් අඩු වුණාම 5යි කියලා. එහෙනම් x වල උත්තරය අපිට එතන දිනනවා 5යි කියලා. y වල උත්තරය එනවා 3යි කියලා. දැන් මේ සමගාමී සමීකරණ යුගලක් විසඳුවාම අපි කොහොමද දැනගන්නේ මේක හරිද කියලා? අපි විසඳපු එක හරිද කියලා. ඒක දැනගන්න පුළුවන් මෙන්න මේ x අගේ y අගේ අපි හොයාගත්තු වගේන් මේ සමීකරණ වලට ගිහිල්ලා ආදේශ කරන්න. x වලට ඒ හොයාගත්තු වගේ y වලට ඒ හොයාගත්තු වගේ දාපුවාම මේ පැත්ත සුළු කරපුවාම හරියට හැදුවා නම් මේ පැත්තේ සුළු කරපු උත්තරේ 13 එනවා. මේකෙත් එහෙමයි. මේකෙත් අපි x වලට ඒ අදාළගේ y වලට ආපු වගේ දාලා සුළු කරපුවාම හරියට හැදුවා නම් 11යි කියලා මේ පැත්තෙත් එන්න ඕනේ. මොකද දකුණු පැත්ත 11 නිසා. එහෙම තමයි සමගාමී සමීකරණ යුගලක් හරියට විසඳුවාද කියලා හොයාගන්න. අපි තව ගානක් බලමු මේ වගේ එකක්. මේකේ තියෙනවා 2x ධන 3y සමානයි 14යි 3x ඍණ y සමානයි 14යි. දැන් මෙතන මේ කාගේවත් සංගුණක සමාන නැහැ. මෙතන x වල සංගුණකයේ 2, මෙතන x වල සංගුණකයේ 3. මෙතන x වල සංගුණකයේ 3, මෙතන y වල සංගුණකයේ 3, මෙතන y වල සංගුණකයේ 1. එතකොට මේ සංගුණක එකක්වත් සමාන නැති හින්දා අපිට අඩු කරලා කවුරුත් අයින් කරන්න බෑ. ඒ හින්දා අපි මොකද කරන්නේ? සංගුණක සමාන කරගන්න ඕනේ. ඒකට මම ඉස්සල්ලාම
මේක පළවෙනි සමීකරණය, මේක දෙවෙනි සමීකරණය කියලා නම් කරගන්නවා. මට මෙතනත් 3යි හදාගන්න පුළුවන් මේ මුළු සමීකරණයම 3ෙන් ගුණ කරොත්. එහෙනම් මම මේ දෙවෙනි සමීකරණය 3ෙන් ගුණ කරනවා. මොකද මේක මේ දෙවෙනි සමීකරණය මේ දැන් මෙතන තියෙන 3x නේ. මේ පළවෙනි සමීකරණය කීයෙන් ගුණ කරත් අපිට 3 හදාගන්න අමාරුයි මෙතන. ඒ හින්දා අපිට පහසුවෙන් මෙතන කරගන්න පුළුවන් දේ තමයි මේ දෙවෙනි සමීකරණය 3ෙන් ගුණ කරලා මෙතන 3y තියෙන හින්දා මෙතනත් 3y හදාගන්න එක. මේක කරන්න බැරි දෙයක් නෙමෙයි. හැබැයි ටිකක් දීර්ඝව යන්න වෙනවා ගාන. ඊට වඩා මේක පහසුයි. මම දෙවෙනි සමීකරණය 3ෙන් ගුණ කරනවා. එතකොට හැම පදයක්ම 3ෙන් ගුණ වෙනවා. එතකොට 3 වරක් 2 3 වරක් 3 9x ඍණ y 3ෙන් ගුණ වෙද්දි 3y සමානයි 10ව 3ක් 30යි. මේක තුන්වෙනි සමීකරණය කියලා මම ගන්නවා. හරි. දැන් බලන්නකෝ. මෙතන තියෙනවා ඍණ 3y, මෙතන තියෙනවා ධන 3y. එකතු කරද්දි කැපිලා යනවා. එහෙනම් මම 1යි 3යි එකතු කරනවා. පළවෙනි සමීකරණයට එකතු කරනවා තුන්වෙනි සමීකරණය. එතකොට මොකද වෙන්නේ? මේ ඍණ 3y ධන 3y කැපිලා යනවා. 2x ට 9x එකතු වෙද්දී 11යි x වෙනවා. සමානයි අර දෙන්න කැපිලා ගියා. 14යි 30යි එකතු වෙද්දී 44යි කියලා එනවා. මම මේ දෙපැත්තම 11න් බෙදනවා x තනි කරගන්න. එතකොට මේ 11ට මේ 11 කැපුණාම x සමානයි කියලා එනවා 44 11න් බෙදෙද්දී 4ක් කියලා. x වල උත්තරය අපිට ආව 4ක් කියලා. දැන් මේ x වල උත්තරේ අරන් ගිහිල්ලා මම ආදේශ කරනවා x අගය නැත්තම් දෙවෙනි සමීකරණයට මම x ආදේශය මම දෙවෙනි සමීකරණයට x ආදේශ කරනවා. එතකොට මේ මෙතෙන්ට 3 ගුණ කිරීම x වන උත්තරේ 4යිනේ. 4 ඍණ y සමානයි 10යි. එහෙනම් 3 වරක් 4 12 ඍණ y සමානයි 10යි. මට දැන් ඍණ y වැඩක් නැහැනේ. මම එයාව ධන y කරගන්න මේ පැත්තට අරන් යනවා. එතකොට y මේ පැත්තේ තනි කරගන්න එහි ඉන්න 10 මෙහෙට අරන් යනවා. එතකොට 12 ධන 10 මෙහෙට එද්දි ඍණ 10 වෙනවා. සමානයි ඍණ y එහා පැත්තට ගියපුවාම ධන y වෙනවා. එහෙනම් y වල උත්තරේ එනවා 12න් 10ක් අඩු කරපුවාම 2ක් කියලා. x වල උත්තරේ 4යි y වල උත්තරේ 2යි කියලා අපිට ආවා. තව ගානක් බලමු. මේක තමයි අන්තිම ගාන. මට පුළුවන් මේ සමීකරණය මේකේ ඔයාලට බලන්නකෝ. මෙතන මේ 2x තියෙනවා, මෙතන 3x තියෙනවා. මේ දෙක කීයෙන් ගුණ කරත් 3 වෙන්නේ නැහැ. භාග සංඛ්‍යාවකින් ගුණ කරලා කරගන්න පුළුවන්. ඒත් අපි සාමාන්‍යයෙන් පූර්ණ සංඛ්‍යාවලින් ගුණ කරලා තමයි මේවා හදන්නේ. අරක එහෙම කරගන්න බැරි කමක් නැහැ. හරි. එතකොට 2 කීයෙන්වත් ගුණ කරලා 3 වෙන්නේ නැහැ. 3 කීයෙන්වත් ගුණ කරලා 2 කරගන්නත් බෑ. මේකෙත් එහෙමයි. මෙතන 3යි මෙතන 2යි. 3 කීයෙන්වත් ගුණ කරලා 2 වෙන්නේ නැහැ. 2 කීයෙන්වත් ගුණ කරලා 3 වෙන්නේ නැහැ. එතකොට මේ සමීකරණ දෙකම එකම මේවකින් ගුණ කරලා හරියන්නේ නැහැ. කියන්නේ මේ සමීකරණය මේක 1 කියලා ගමු, මේක 2 කියලා ගමු. එක සමීකරණයක් විතරක් ගුණ කරාට හරියන්නේ නැහැ. මම ඒකින්ද මෙහෙම වැඩක් කරනවා. මේ දෙකම මේ සමීකරණ දෙකම මම මෙහෙම කරනවා. දෙවෙනි සමීකරණේ ගුණ කරනවා 3ෙන්. දෙවෙනි සමීකරණේ 3ෙන් ගුණ වෙද්දී මෙතන 3 වරක් 2 6 වෙනවා. පළවෙනි සමීකරණේ ගුණ කරනවා 2කින්. එතකොට මෙතන 3 වරක් 2 6 වෙනවා. මෙතනත් 6යි මෙතනත් 6යි හැදුනාම අපිට සුළු කරගන්න ලේසි වෙනවා. එහෙනම් මම එහෙම කරනවා. පළවෙනි සමීකරණේ ගුණ කරනවා 2කින්. එතකොට දෙවරක් 2 4ix ධන දෙවරක් 3 6y සමානයි 16ව 2ක් 32යි. මේක අලුත් සමීකරණ නිසා තුන්වෙනි සමීකරණය කියලා ගන්නවා. මම ඒ විදිහටම දෙවෙනි සමීකරණය ගුණ කරනවා 3ෙන්. පළවෙනි එක 2කින් ගුණ කරා, දෙවෙනි එක 3ෙන් ගුණ කරනවා. එතකොට 3 වරක් 3 9ix ඍණ දෙවරක් 3 6y සමානයි 11 වරක් 3 33යි. මේකත් අලුත් සමීකරණයක්. මේක මම අංක 4 කියලා ගන්නවා. එතකොට ඔයාලට පේනවා මෙතන තියෙනවා ධන 6යි මෙතන තියෙනවා ඍණ 6යි. සමීකරණ දෙක එකතු කරද්දී ධන 6යිට ඍණ 6යි කැපිලා යනවා. එහෙනම් මම 3යි 4යි දැන් එකතු කරනවා. තුන්වෙනි සමීකරණයට එකතු කරනවා හතරවෙනි සමීකරණය. එතකොට 4ix ට 9ix එකතු වෙද්දී 4යි 9යි 13ix ධන 6යිට ඍණ 6යි කැපිලා ගියා. 32යි 33යි එකතු වෙද්දී 65ක් කියලා එනවා. මම දෙපැත්තම 13න් බෙදනවා. මේ 13ට මේ 13 කැපුණා. x සමානයි 13ව තියෙනවා 65ට හරියටම 5ක්. එහෙනම් x වල උත්තරය අපිට ආවොන්න 5ක් කියලා. දැන් මේ x වල අගය අරන් ගිහලා කැමති සමීකරණයට ආදේශ කරන්න. මේ සමීකරණ හතරෙන් ඕන එකකට මම ආදේශ කරනවා පළවෙනි සමීකරණයට. එකට x ආදේශය. එතකොට දෙක ගුණ කිරීම x වල උත්තරය අපිට ආවේ 5යි කියලානේ. දෙවරක් 5 ධන 3y සමානයි 16ක් කියලා එනවා. හරි. එතකොට දෙවරක් 5 10 ධන 3y සමානයි 16යි. මම මේ ධන 10 එහා පැත්තට අරන් ගිහිල්ලා අඩු කරලා දානවා. 3y සමානයි 16න් අඩු කරනවා 10ක්. 3y සමානයි 16න් 10ක් අඩු වෙද්දි 6යි. මම දෙපැත්තම 3න් බෙදලා දානවා y තනි කරගන්න ඕන නිසා. එතකොට
මේ තුනට මේ තුන කැපෙනවා y සමානයි 6 3න් බෙදෙද්දි 2ක් කියලා උත්තරේ එනවා. හරි. ওই විදිහට අපිට x වලයි y වලයි උත්තරේ ගන්න පුළුවන්. අපි එතකොට සමගාමී සමීකරණ 4කින් විතර එක එක වර්ගයේ ගණන් 4කින් විතර පොඩ්ඩක් මේක පැහැදිලි කරගත්තා. තවත් සමගාමී සමීකරණ වර්ග තියෙනවා එක එක විදිහට ආන. ඉතින් මේක ඔයා හරියට තේරුම් ගත්තා නම් ඒවත් ඔයාලට විසඳ ගන්න පුළුවන්. ඉතින් ඔයා මේ වගේ වීඩියෝ බලන්න කැමති නම් Maths with KBM අපේ channel එක subscribe කරලා තියාගන්න. මොකද අපි මේකට තවත් මේ වගේ ගණන් පැහැදිලි කරන වීඩියෝස් ඉස්සරහට දානවා. හරි. ඔයා මම මේ කියලා දුන්න කොටස හරියට ඉගෙන ගත්තා නම් මෙන්න මේ සමගාමී සමීකරණ දෙක විසඳන්න. මේ තියෙන පළවෙනි සමීකරණය මේක දෙවෙනි සමීකරණය. මේ දෙක විසඳලා x වලට එන උත්තරේ y වලට එන උත්තරේ කමෙන්ට් එකක් දාන්න.